Muppatara Sirip. Hey, Ivan saying, Mama, Lake, Hazaraja. I kill a body, nah, in Alva, Putin. Up another Muppatara Siriba. This is what possibly Yamagama, the හයයි 10ට තිබුණා බස් ඕගන් එනවා අපි ගෙදරින් ආවේ 3යි ගාල්ට ආවෝ අපි රත්නපුරට එද්දි 5යි 50 වුණා 6 ගාල්ට ලේදගඳ බස් එකේ තියෙනවා ඔයාලට එනවා නම් 6යි 10 7යි ආයේ දුන්නා 7යි 10ට වගේ ආයෙත් ආ බස් එක මුප්පත්තර ඔයාලට එන්න පුළුවන් සිරිපාදේ යන ඉතින් එනම් දෙසෙට්ටෙමු හෙට්පුවත්තේ බස් එකෙන් දැස්සට පස්සේ එතනින් තමයි බෙදෙන්නේ. අල්ලෑ වතුර ගන්න. අර පඩි පිල්මෙන් වල ගෙදර. අම්මෝ. අම්මෝ එක. දිලි අම්මෝ එක. කියමු ඉතින් කතා කරමු. මේක වෙන්න බෑ. මේ පඩි පිල් දැන් ආරම්භය පටන් ගත්තා. මේව තා පාර තියෙන මුල. අපේ ඉස්සරහින් යනවා මම පොඩ පස්සට වීඩියෝ එකක් ගන්න. I think පාරේ මුල නම් පටන් ගන්න. පොඩි වතුර පාරක් තියෙනවා. ඒක පාරත් එක්ක තේවත්තම් ඇදින් තමයි යන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් කවුල් වань वे कपासिया काउल तो मेरा सीन है इस रहा ये बता आई थिंक ऑटो पिटा होती है යනවා මේ ඒකට උඩින කට්ටිය කිව්වා මේ තේවත්තේ අර ඒගොල්ල කඩන කට්ටිය ඉන්නේ ඒ ඇන්ටිලා යනකල් යනවානේ ඉන්න එකින්ද පාරාව ගන්න පුළුවන් කියලා උඩැල්ල ගිහින් තියෙයි ඔව් මගේත් මම ඇඳුරු ඔක්කොම බිම තිබුණා වගේ බෑග් වලින් දී බාග් එක ගාගෙන ඔව් මේ ගාගන් දී ගාගෙන මේ ආගත්තා අපිට ඊට ගියන් ගාගෙන මේ ගල දෙක මගේ පැත්තේ පොකට් එක ඇති ගල බලා සැලසෙන්න විතර. ඊයන් ඉතින් අපිට ගා ගන්න. මලාවනේ බෑග්. අපි ආ පාර පටන් ගන්න දැන්. ඉතින් වන්න. හරි. අතර තමයි. දැන් දැන් යන්නේ. එතනින් පල්ලයට ගිහිල්ලා එතන කන්දෙන් නැගලා තමයි යන්න ඕනේ. කැලේ දිගේ. හරියටම පාර අපි කවුරුත් දන්නේ නැහැ. දැන් බෑග් ටික ගලවලා දැන් අපි සිල්වා වන්දනා කරන්න උත්තර පාරේ පල්ලයට බැලලා අත්කන්ද දිගේ ගිහිල්ලා සුළු පාර දිගේ යනවා. අපි ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඉතින් අපි යා එක තැන ඉන්න එපා. එක තැන ඉන්න එපා. එල්ලෙනවා නම් ඉන්න එපා බං කොහමද? ඕයි.
කරයි. බලන්න. කර සුගත දෙකින් තියෙනවා. අත්තු ඉන්නවා. වල්නම් ටිකක් තියෙනවා. මේ ටිකේ තාම මේ හරිය කොහොමද? මේ වතු ටික තියෙනවානේ. ඒකින්ද මිනිස්සු පොට්ට මේ හරිය ගැවසෙනවා. අපිට මේ කොහොමද මේ යන්නේ රත්කන්දනේ. රත් නෙමෙයි. මොකද්ද? රත්ගංග. සෝරි. රත්කන්ද නෙමෙයි රත්ගංග. අද නිකන් අතනේ කොට වෙන්න තියෙනවා. කොතෙන්ද? මෙතන අයිනේ දිගේ. මෙතන අයිනේ දිගෙන්ද යන්න? යාළුවෝ නම් ගොඩක් ඉන්නවා. මේ තනියම පාළු නැහැ. පාළුවක් නැහැ. යාළුවෝ නම් ගොඩක් මේ අයිනේ දිගෙන්ද යන්න ඕනේ. මේ අයිනේ දිගෙන් ඇවිල්ලා අතන ගල්තලාවේ මේ වෙලා උතර පාරෙන් යන්න. ඉතින් අපි මෙහෙන් ගිහිල්ලා ඔය මෙතන තේමා ගන්න තු යන්න ඕනේ. මෙතන තේමා ගන්න අපිට යන්න බෑ. මම මෙතන යන එක අමාරුයි. මේ බෑග් එක බලන්න මේ රස්තේ බලන්න. කොහොමද යන්නේ? දැන් මේම මෙයා පිටින්නවද? මේ අයිනේ දිගේ ගිහලා අතන ගල්තලාවට ගිහලා. ඒ ලිස්සනවා. ඒ කට්ටිය ලිස්සනවා. බලාගෙන. ඇත්තරම ඒ පැංගිරි බෝතලේ අතර ගනින්කෝ. වරෙන්කෝ. විකේක්ගේ අතර ගනින්කෝ. මේ ඕක දැන් මේව ගන්න තු මේ ටික එනවකෝ. කුඩල්ල පොඩ්ඩක් ටිකට ඇලර්ජි. වතුර නම් අම්මා පට්ට සීතලක් තියන්නේ. පට්ටම සීතලක් තියෙන්නේ. ආයෙ කෙලින්ම ෆ්‍රීසරේ වගේ. අපි මේක දිගේ මෙහෙම ගිහිල්ලා මට පුදු. ලාඩු සෝඩා දාගත්තා. එනවා. මොකද? ඔහෙන් යනකොට මේ මෙතන උඩින්නේ. ඉතින් පොඩ්ඩක් අමාරුයි. දුෂ්කරයි. ලිම්ම. ගල් ටික නම් ලිස්සනවා. ගල් ලිස්සනවා ගායි බලාගෙන. හොඳනම ගල් ලිස්සනවා. හරි. බලාගෙන යනවා ඒ කියන්නේ බේසි පවුස් වැඩ නෙමෙයි.
වලින් බේරිලා බෑ මේ අයින්නේ බා මේ wah atur nampak tadi Sini kawan. Ini nih. Oh deh, hari. Parah ya. Kalau pinnan parah. Ini meterin parah ibarai ba. Main nih. Koin deh. Kayak parah ya nah මෙහෙම තමයි පාර කාටු ගස් තියෙනවා ඕම ඔය තියෙන අඩි පාර දිගේ එන්න පාරක් හදාගෙන ඉන්න අපි හදාගෙන ආවේ මේ පාරක් හදාගෙන දැන් ආවේ හරි පාරට මං ඉන්නකම් බයින්න බා හරි හරින් කොඩි දාලා අම්මා හෝ දැක්කනේ මං දුවන්නේ බලන්න ආව පාර බලන්න බෑග් බලපන් නෑ මං මේ කූඩල්ල යාළුවෝ නම් ඉන්නවා එකකින් කකුල් දෙකේ දෙන්නෙක් ඉන්නවා මේ කකුල් දෙකේම දෙන්න මේ උඩටම ඉන්නවා හරි මේ ලේඩි එක නෙමෙයි මේ කූඩල්ලම නම් දැන් ගලවන්න බෑ මේ තංගරික නැද්ද අයියේ මේ මූ ලේඩි එකේ ඉන්නේ මේ මේ තව ඉන්නවා මේ හරිය වගේ ඉඳී මේ හරි මේ හරි යම කරන්න දෙයක් නැහැ කූඩල්ලෝ ඉන්නවා යම මේ බෝතලේ කවුරුහරි අතර ගනින්කෝ මගේ අතේ බෝතලයක් තියෙනවා පාරක් පිළිලා තියෙනවා උඩදී තමයි යන්නේ අපිට මහාවැලි ගාවත් සෙට් වෙන කතාවක් කිව්වා බලමු first time කූඩල්ල ප්‍රශ්න පට්ට ප්‍රශ්න කොහොමරියා හෝ අම්මා Ya, කට්ටිය නවතින්න එපා යා.
යාර පැංගිරියෙක් ගනි. මේ කුඩල්ලෝ. මේ කුඩල් වැඩි හොඳේ පැංගිරියක් ගන්න. පැංගිරියෙක් ගන්න නෙමෙයි. කුඩල්ලෝ නැති පැත්තකට යමන්කෝ. ඊට පස්සේ ඉන්න කට්ටිය හලාගමු. පට්ට කුඩල්ලෝ ටික කර මගේ සෙරප්පුවට පොඩ්ඩක් හම ගියා. හම ගිය පාර එතන දැන් කුඩල්ලෝ දෙන්නෙක් එල්ලලා ලේ බොනවා. ලේ තියෙනවනේ. අම්මා. කුඩල්ලෝ නම් ඉන්නවා සරටම. හායි. පට්ට කුඩල්ලෝ ටිකක් ඉන්නේ. අකුල් දෙකේ. හා. මාරුවේ. මාර ෆීලිං එකක් තියෙන්නේ. කැලේ මැද්දේ මාර නිදහස්. මාරම ෆීලිං එකක් තියෙන්නේ. කැලේ දෙපැත්තේ සත්තුන්ගේ ශබ්ද විතරයි. චූට්ටක් අවුල දිහින්නේ. කුඩල්ලෝ කන එකේ පොඩ්ඩක් අංගවර හීලා තියෙන දැන් අන්න එතන පොඩ්ඩක් රිදෙනවා. ඉන්නේ කෙලිල් ඉරින්ද නෑ අම්මා අර ලාස්ට් ගෑදාන කුඩල්ලෝ මාර ප්‍රශ්නයක් තියෙනවා. සද්දයන් ඇහෙනවා. සරන් හුඹෙන්නේ මම හිතන විදියට වේවැල් දොළ. ඔතේ හැටියට වේවැල් දොළ තමයි ඉන්නේ. කුඩල්ලෝ නම් මාර ආක්‍රමණයක් තියන්නේ නේ දිලේක. කුඩල්ලෝ අපි එනකම් බලන් ඉඳියා වගේ. අම්මා දුන්න හොරු තැවිලත් නෑනේ. නැගිරිකෝ. නැගිරික වැගි හිව. කප්පරොටන් ගුණේ ඒවන් දොලේ. ආවා. කුඩල්ලෝ මාර විදිහට එල්ලලා ඉන්නේ. පින් විදිහට කුඩල්ලෝ. පිනවර වෙනන්. එනම් පොඩ්ඩක් ක්ලියර්. කුඩල්ලෝ නම් තාම එන එක නම් අතර උන්නේ. කුඩල්ලෝ නම් මාර විදිහට ඉන්නේ. ඒ වගේම තමයි දාඩිය දානවා. සිරිපාදයන් හින්දා ආරේ තනින් තන බෞද්ධ කොටියක් දාලා තියෙනවා. ඒ හින්දා අවුලක් නෑ. එනගෙනට පාර වර්ධින්න නැතුව යතයි. මොකද වටිනවා ඒක. අපි බෞද්ධ පොඩි ඒවා 10යි. මාත් ගත්ත තව ලොකු ඒවා 3ක්. එල්ලන්න ඕනේ මේ මම ලොකු ඒවා ගත්තේ තුම්මන් හන්දියේම තියෙනවනේ. තුම්මන් හන්දියේ ඒ වගේ තියෙද්දි මේ පාර හොයා ගන්න අමාරුයිනේ. එතකොට එන කෙනාට පාර හොයා ගන්න විදියට තමයි මම ලොකු මේක දාගත්තේ. මොකද සමහර තුම්මන් හන්දිවල නෑ නාසි පොඩ්ඩක්. හැබැයි පරිසරේ නම් මාර ලස්සනයි. ඉතින් කුඩල්ලෝ නා අයින් කරන එක බොරු තේරුම. ඇත්තම වැඩක් නැහැ. තේරුමක් ඇත්තෙම නැහැ. හිම්මෙන් අර එකෙක් දෙන්නේ ලොකෝට උඩට එනවා නම් අයින් කරන හැරෙන කුඩල්ලෝ දැන් කකුල් වල එල්ල තුවාල වගේ නිකන් අර තනින් තන ලේනවා අනිත් කුඩල්ලෝ එල්ලිලා එකම තන
3 දෙනා 4 දෙනා එළියා ගියා. අන්න දෙයක්. කොහොම මේ යන මුන්ටි කියන්නේ උඩල වලින් වන්ඩිය කරනවා. දැන් මොකද කියන්නේ? බලන්න. කොමාරි දුක්කරයි වෙයිටි සුන්දර කටුක ඔබ තමයි කියන්නේ සිරිපාද යන දුෂ්කරම මාර්ගය දෙහදකන්ට මුක්කොත්ත පාර අසල් නාගා රෝඩි පාටට දළු දාලා මාර පුණක් තියෙන කැලේ මැද කැලේ නාගස් එහෙම මේ ගොඩක් තියෙනවා. තාම කුඩැල්ලෝ නම් ඉවරයක් නැහැ හැබැයි. මාර කුඩැල්ලෝ ටිකක් ඉන්නේ. පුදුම කුඩැල්ලෝ ටික. අම්මා. මම අර වෙලාවේ කැමරාව ඕෆ් කරා පොඩ්ඩක් අමාරු හරි කුඩල්ලෝ ඒ හරින් මේ ඕෆ් කරා. ඊට පස්සේ අපි මීටර් 500ක් 600ක් වගේ ආවම අපිට රාජගල හම්බුණා. ඊට පස්සේ එතනින් කාලා තාම මීටර් 400ක් වගේ දැන් ආවා. දැන් නම් පොඩ්ඩක් ෂේප් දැන් කුඩල්ලෝ පොඩ්ඩක් අඩුයි. ඉන්නව නෑ කියන්නේ. කකුල් වල එල්ලිලා මේ උගන්න පේනවත් දන්නේ නැහැ. මේ කකුල් ගන්න දෙයක් නැහැ. මේ කියද්දිත් එල්ලෙනවා. එක තැන ඉන්න බෑ එල්ලෙනවා රොත්ත පිටි. ඔයාලා වටේ view එක කොහොමද දන්නේ නැහැ පේන්නේ. දැන් ඉන්නේ හරියටම කන්ද මුදුනේ. එතකොට දැන් මේ අපි නගින කන්ද තියෙනවානේ. අඩි 1500 ගාණක් නැගලා අඩි නෑ 1600 ගාණක් නැගලා තව 150 200ක් බහින්න ඕනේ. එතන තමයි පැරඩයිස් ඇල්ල තියෙන්නේ. එතකොට ඊට කලින් තියෙනවා තව ඇල්ලක් මට ඇල්ලේ නම මතක නැහැ ඉස්සරහට කියන්න. මේ ඒ ඇල්ල දැන් ළඟයි. ඉස්සෙල්ලා කලින් නැගපු වෙලාවේ ඒ ටිකේ නම් මාර අමාරු මම කැම් එක බෑග් ඇතුළේ දාලා යාළුවන්ටත් අමාරු මොකක් අපිට එන්න දෙකක් අරන් ගියා. හැවා ආපු දන කුඩල්ල මුලින්ම අයින් කරා මාරු විදියට. කුඩල්ල පට්ට විදියට ඉන්නවා. සතුත් යනවා. අම්මා හරියට මෙන්න නිකන් වලාකුළුයි අපි යා කොහමද කරනවා අපි ඉස්සරහ යනවා මං ඊට පස්සේ ආ වීඩියෝ එක දාන්න ගමන දුෂ්කරයි. හැබැයි ඉතින් මාරු අමුතුම අත්දැකීමක් තියෙන්නේ. කැලෑව නම් ආයි අකුල් දෙක දැක්කම කීයද අම්මා මන්නම් කියන්නේ කවුරු ආවා පුළුවන් තරම් බඩු අඩු කරන්නේ. ඒක තමයි තියෙන ලොකුම විසඳුම නේද? බඩු තමයි අඩු කරන්නම ඕනේ. හැබැයි ඉතින් කෑම බීම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඇඳුම් ඒ වගේ න අඩු කරත් කමක් නෑ. වතුර බෝතල් නම් කොහොමත් වටිනවා. වතුර බෝතල් අපි ලීටරේ 3යි මිලිලීටර් 500 බෝතල් දෙකක් තිබ්බා. ඒ දෙක අරන් ගියේ. සමහර අනිවාර්යෙන් පැංගිරිස්සේ බෝතල් 3ක් හදන්න. ඔව්. අනිවාර්යෙන් කුඩල්ලෝ ඉන්නවා. ආයි කියන්න දෙයක් නැහැ. කුඩල්ලෝ ඉන්නවා සුපිරියටම. අපේ යන්නේ නඩේ 5 දෙනයි. යන 5 දෙනාට
එක බැංගිරි බෝතලේ සැනිටයිසර් බෝතලේ තිබ්බේ. ඒ දෙක මදි වුණා අපිට අර අතන ගල ගාවට එන්නත් කලින්. වන්නත් කලින්. එච්චරට කුඩල්ල. ඊට පස්සේ අපි ලුණු කලවම් කරලා වතුර මේක කරලා ලුණු එක හරියන්නේ නැහැ. වැඩි. එල්ලවල දෙන හම්බුනේ. ඔන්නම් පොඩ්ඩක් ආය අමාරු වෙගෙන යනවා. අපි අතරින් පල්ලෙන් ඇල්ල පාස් කරා. ඒ ඇල්ලේ නම මොකද්ද? නමක් නැහැ. පැරඩයිස් ඇල්ල නෙමෙයි. ඉස්සරහින් තමයි දැන් පැරඩයිස් ඇල්ලම් වෙන්නේ. මොයල් ඉස්සනවා. ලොකු මකුළු දැල් තියෙනවා. කැමරාව ඔෆ් කරන්න එනවා මොකද අමාරුයි. අතටම කිව්වොත් පුදුම වයකින් ආවේ. බයක් කියන්නේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ අපි දැන් ආවේ පාරවල් කවුරුත් ඇවිල්ලා නැහැනේ. කොහොම හරි මේ හිතා ගන්න බැරි වුණා. මොකද දැන් පස් දෙනාම ආවේ. දැන් කන්ද නගිනවා. කවුන්න දෙයක් නැහැ. ගස් රස්සෙන් එනවා. පාරවල් නැහැ. පාරවල් කපාගෙන යනවා. බෞද්ධ කොඩි එහෙම මෙහෙම තිබ්බා. කොහොම හරි බෞද්ධ කොඩියක් දෙයක් දැන් තිබිලා අවුලක් නැහැ. ඉතර මේ මර බෞද්ධ කොඩියක් දැකීදී එහෙනම් ඉතර මාර දැනීමක් ආවේ. ඊට පස්සේ යන්න කිසිම බෞද්ධ කොඩියක් හම්බුන්නේ නැහැ. අපි මාර බයලා හිටියේ. ඒ කියන්නේ මේ බය හිතා ගන්න බෑ. කැලේ එන සද්දයි අම්මා ඒ ෆීලිං එක මේ බුදුම මේකක් තියන්නේ. ආයි ඉන්න බෑ. ඒ ASCII කූඩල්ලෝ කනවා. බඩගින්න තේට්ටුව බෑග් වල බරඩි අනිත් ඒ ටෙන් දෙකක් තියෙනවා. මාරුන් මාරු තරන් යනවා. කෑම බඩු එතකොට වෙනම බෑග් උත් අරගෙන තව අපේ පිටේ බෑග් එකකුත් අරගෙන කූඩල්ලොත් කපා අපි කප යද්දි ආයේ හොඳ ගණන්. හැබැයි ඉතින් ඒ සුන්දරත්වය කියන්නේ ඒ දුකනේ මොනවා වුණත් කැලේ මේ ගත්ත සුන්දරත්වය ඒක ගන්න බෑ ආයේ වෙන කොහෙවත්. ඒක නයි ඉතින් ආයේ වෙනම කතාවක්. ඒක සුපිරි. මේ කියන්නේ ආයේ දැන් නාගන්න ඕනේ. සීසලේ නාලා මං මේ අර කට්ටියගෙන් දෙන්නේ බක්ක දුන්නා කිව්වා. ඔතේ සොයා මීටුයි අර අපේ අම්මා දුන්නා පපඩම් වගේක් දවස් එකමාරට හරියන්න අපි උයාගෙන කනවනේ. මේ රන්නාල පපඩම් මික්ෂණේ වගේ රට කජුව දාලා. ඒකයි මං සොයා මීට් එක හදන්නම් කිව්වා. උලන්න උයන්නේ එක නම් කිව්වක් නැහැ. මේ ඇදේ දින්නේ පොඩ්ඩක් මෙන්න මේක තමයි ආවුල. මෙන්න මේක බලන්නකො. මේ පේනවද? මෙන්න මේ තියෙන්නේ මේ කූඩැල්ලෝ ප්‍රශ්න. කූඩැල්ලෝ ඉන්නවා කියන්නේ මගේ ෆෝන් එකේ ෆොටෝ මං ගැව්වා. කූඩැල්ලෝ එකපාර 30ක් විතර එල්ලෙනවා කකුලේ. ආයේ ගලවන්නත් නෙමෙයි මේ ඇඟිලි කරුවස්සේ පේනවද? පේනවද දන්නෙත් නෑ ඔයාලට. ඇඟිලි කරුවස්සේ සාමාන්‍ය එක කරුවක 10ක් විතර ඉන්නවා. දැන් මගෙත් මේ දෙන්නෙක් ඉන්න එතන. ඒ අයින් කරලත් පට්ට විදියට කූඩැල්ලෝ ඉන්නේ. මාර කූඩැල්ලෝ තෝගයක් ඉන්නේ. ආයි ඒක නයි ඉතින් හිතා ගන්න බෑ. කනවා කියන්නේ ආයි කූඩැල්ලෝ අයින් කරන්න මාර කෑමක් කන්නේ. අයින් කරා ඒ කියන්නේ එක අයින් කරන්න 10ක් විතර එල්ලෙනවා. අම්මා ආගත්තේ දියල්ල වගේ තියෙනවා. එතන ගන්නොත් නෑ නේ සෝරි. ආයි මෙතන පාරෙන් තමයි අපි හිතුවේ දෙයට. අතන පොඩි තියෙන්නේ. එතන මුලින් තමයි දිලිපාද යන්නේ. දිලිපාද මළුව නම් තාම දැක්කේ නෑ. හැබැයි මේ දිලිපාද මළුව දැක්කේ නැතුණාට මේ අපිට අර මේ දිලිපාද මළුවේ දාලා තියෙන්නේ මේ සෙත් කවි වගේ මළුවේ නෙමෙයි වෙන කොයි හරි පන්සලක් අර අපේ මේ සාමාන්‍ය මේ නිකටු පාන පව කරලා ටිකක් අපි උඩට යද්දී තියෙන පන්සල අන්නේ පන්සලේ ගාවට සමහරක් දානනේ සෙත් කවි වගේ අන්න ඒ වගේ එකක් නම් ඇහුණා මේ සමහරක් ඉත දැන් අපි ඊට උඩින්නේ මේක හවු වෙන්නේ
මේක තියෙන්නේ පල්ලෙය. ඒ කියන්නේ මේ එහෙන් තමයි අවු වෙනවා ඇත්තේ. මොහොර ඉතින් මුතුම ආදල්ලයක් තමයි ඉතින්. ඒක ඉතින් ගන්නවා නම් ඉතින් ආයෙ එන්න ඕනේ. නේබා. මේ ආදල්ලේ ගන්නවා කියන්නේ ආයෙ ඉතින් මෙතනට එන්න ඕනේ. ඉතින් මෙතනට වෙන්න ඕනේ ආදල්ලෙන් ගන්න. ඈ? මගේ විතරක් නෙමෙයි. නේ? අපෝ වෙනද? මේ ආයෙ ඉතින් කූඩලු ආදල් එක නම් සුපිරියටම දෙනවා. කටින් කියන අයියට ඉතින් මේව කරන්න බෑ. ඔව්. ආයෙ සුපිරිම ආදල්ලක් තියෙනවා නේද? ඉතින් හම්දුම් මං උයද්දි එහෙනම් දැනට ගියා බයි. දැන් වෙලාව කීයද බෑ? දැන් වෙලාව 7:21යි හරියටම. 7:21යි. ටින්ට් එක ඇතුලේ ඉන්නේ. අත්ති බුදි. 7:21ට. මාරු ගමනක් ආවේ. හරිම දුෂ්කරයි. දුෂ්කරයි කියන්නේ ආයි සුන්දරයි හැබැයි දුෂ්කරයි. සුන්දරයි භයානකයි මාර විදියට නිකන් අර හිත අමුතු මේ භයාන. ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. එන්න ඕනේ කියන්න. හායි. කියන්න තියෙන එකම දේ ඇඳුම් අරන් එන්න එපා, බෑග් පුරවන් එන්න එපා වැඩිය. ඔව්. ෂේප් එකේ ඒ කියන්නේ බෑග් වල බර එහෙම මේ අඩු කරන් එන තරමක් තමයි හොඳ. උදේට කන්න කියන බත් එක රැයට කන්නත් පුළුවන්. උදේට කන්න කියන බත් එකේ භාගයක් දවල්ට කන්නත් පුළුවන්. ටයිම් සෝටයි. ආයි අපි පාන්දර තුරට හදපු බත් එකේ ඉතුරු බත් දෙකයි මේ දැන්. එච්චරට ඉතුරු වෙනවා. එච්චරට අපි එළියට බහින්නේ නැහැ මේ උයා ගන්න එළියට බහින්නේ නැහැ උයන්න බඩු ගෙනල්ලා මේ කැලිය දැක්කම බඩගින්නත් නැහැ. උඩට දැක්කම බඩගින්න. කූඩැල්ල අනිත් දැක්කම එක කූඩැල්ලොන්ට කෑම දෙන එක තරම් ආයි අම්මා දෙනවා කියන්නේ පුදුම දීමක් දුන්නේ ඈ. දෙනවා කියන්නේ මේ තාම දීලා මේ ඉතුරු ටික මේ අපතේ යනවා මේ ගලා යනවා දැන් මේ. අරුන්ගේ නම් ගලා ගිහලා සිටියම වගේ. ඒ වගේම තාර අපේ ඇහැ පැත්තේ රෙන්ට් එකේ ඉන්නවා තා අපතේ දෙන්නෙක් ඉන්නවා. උන්නේ. ඔය දැන් කෑ ගන්න සද්දයක් ඇයි? මේ මෙතන මැද්දේ ගහම කීමල. මේ දැන් අපි ටෙන්ට් එක මැද්දේ ගිම්මලයක් ගන්න හදන්නේ. ඔව්. එහෙනම් අපි ආයේ හෙට උදෙන් හම්බෙමු. ජීවත් වෙලා හිටියෝ. දැන් හෙට උදේ අපි ආයේ මේ මළුව ගලා පිටත් වෙන්න ඕනේ. උදේ කොහමත් අපි 4 වගේ මෙතනින් ඔක්කොම අකුලෝගෙන යනවා. මේ උදේට නාලා කරලා දත් නදලා ඔක්කොම කරලා වැඩි ගියවර කරලා ඊට පස්සේ මේ අපේ වැඩ ටික ආයෙ පටන් ගන්නවා. සීතලයි. අමුතුම සීතලක් තියෙන්නේ මේ එළියේම ආයි ගන්න දෙයක් නැහැ. දැන් අපේ එන ගමන් ටෙන්ට් එක අරන් එන්න මාර ගේමක් දුන්නේ ටෙන්ට් අතේ තියාගෙන ඒවත් පෙඟිලා දැන් මේ ටෙන්ට් යට එහෙම මාර පෙඟිල්ලක් තියෙන්නේ. මේ හිටියට නිකන් මේ වතුර තියෙනවා වගේ. සීතලක් තියෙනවා මේ ජැකට් දාගෙන මේ අමාරුවෙන් ඉන්නේ. මේ 4 person ටෙන්ට් එක. 3 දෙනෙක් ඉන්නේ ඉතින්. පේනවනේ. මහන්සි ගොඩක් මහන්සි අද මාර විදියට මේ ඇවිද්දා නේ මාර හිතන විදිය ඇවිද්දා අම්බෝ ආයි නෑ ඒක කතා කරන්නේ කතා කරලා දන්නේ එන්න ඕනේ ඒ බය ඇති වෙන්න නම් එන්න ඕනේ එච්චරයි කියන්න තියෙන්නේ ඒ පාරවල් නම් පිස්සු අක්කා ඔව් ඒවා එනවා කියන්නේ ආයි ඉතින් ඒ කට්ටක් කන්න බලන් ඉන්න ඕනේ මේ පාරේ නෝන කට්ටක් කන්න අනිවාර්යෙන් බලන් ඉන්න ඕනේ ඒ කටු ගන්න බැරි වුණට වෙන්න එපා කියනවා. ඔව් මේක මේ මෙයා කියන්නේ මොකද්ද විශේෂයෙන් කියන්න කෙල්ලෝ එන්න එපා මේකට. භාගයක් දුරව තැරිලා යන්නත් බෑ ඉස්සරහට යනවද පස්සට යනවද ඒ සාගන්නත් බෑ ඔව් ඒකින්ද කට්ටක් කන්න පුළුවන් කට්ටිය ඇවිල්ලා කෙල්ලුණක් කවන්න කට්ටක් කන්න. අවුලක් නැහැ සුන්දරයි ගමන ඒ වුණාට කට්ටක් කන්න ඕනේ නිකන් කට්ටක් නෙමෙයි ඒක කට්ටම්ම තමයි ආයේ හැමදාම කන්නේත් නෑ ඔව් හැමදාම කන්නේත් නෑ ඉන්නේ කන කට්ට කෑවේදී නෑ ඉතුරු කට්ටයි හෙට ආයෙ ඉතින් හෙට උදෙන් හම්බ වෙනවා පියනවා bye see you අම්මා ඉන්න බෑ සීතලයි අප්පා බුදුම සීතලක් තියන්නේ ඈ වෙලාව කීය උදේ වෙලා කියලා නැගිට්ටා ඔව් උදේ වෙලා කියලා නැගිට්ටේ තව 2යි වෙලාව අම්මා සීතලයි කියන්නේ හිට යන්නේ මේ ඉන්න බෑ සීතලයි ගැහෙනවා පැරඩැසල්ල ගාව ඉන්නේ ෆූ අම්මා හිටි බන්දමක් තිබ්බ හිටි බන්දන් ටිකක් තිබ්බ දැන් මේ එකක් පත්තු කරගත්ත පොපාරේ ටෙන්ට් එක ඇතුලේ මේ අර
ඝනකම් කොලයක් තියෙනවා. ඒකට උඩින් මේව කරලා මේ වතුර නැත්තම් මාර සීතලක් තියෙන්නේ. එපා එනවා. මාර සීතලක් තියෙන්නේ. හරියටම දැන් 2යි නේ වෙලා. කීය? හරියටම 2යි. හරියටම 2යි වෙලා. අම්මා උදේ වෙලා කියලා නැගිට්ටේ. බලද්දි 2යි වෙලා. එනවා කියලා නෑ. සාමාන්‍ය වෙන්දර මේ රැට නිදාගන්නේ මේ වෙලාවට. නේ? අපි සාමාන්‍ය නිදාගන්නේ මේ වෙලාවට. අතර නිදාගත්තේ තාම නිින්ද ගියේ නැහැ. ඔව්. අම්මා හරි අමාරුයි ඈ. කරේම මාර විදියට රිදෙනවා. කර හම්බෝ. හීතල නේද? ඔව්. කූඩල්ලෝ එහෙම මේ ටෙන්ට් එක අස්සේ වැද්දෙන් එනවා. මාර වදයක් දෙන්නේ. ඒක හරියට පුදුම බයක්. ඔව් ටෙන්ට් එක අරිනවා කියන්නේ ආයේ කෙලිව කූඩල්ලෝ අපිව වට කර ගන්නවා වගේ. ආයි ගන්න දෙයක් නැහැ. ඒ නැති. උදේ මම්බෙමු. දැන් නැති. අයනවා. හයි. අම්මා. ඊයේ රෑ නම් මාර රෑක් වුණේ ඈ. පාන්දර දවස් 30 ඉඳ ගියේ නෑ. දවස් පාන්දර 5 මාර 6 වගේ එළිය වැටිගෙන ඉද්දි හරි අමාරුයි ටෙන්ට් එකේ මෙහාට යනවා මෙහාට යනවා. 4 දෙනෙක් ඉන්න ටෙන්ට් එකේ 3 දෙනාට ඉන්න ඉඩක් නෑ. ඊපස්සේ මේ 4 විතර කට්ටිය ඇරනවා. මායි තව යාළුවෙකුයි උනා කලින් නිදාගෙන ඊට පස්සේ මේ මට ඒ වෙලාවේ නිින්ද ගියා. මේ මොකෝ තව එකෙක් එළියට ගිහිල්ලා ඌ මේ අනිත් උන් එක්ක මේ වටපිටාව පොටක් ඇවිදින්නාලු. එමෙ ආදී ඊට පස්සේ ඊටත් කීපනේ. ඒ පැත්තරේලා පොඩක් ඉඳගත්තා. මේ ඉඳගෙන ඊපස්සේ ඉඳ ගියාම මරලා ප්‍රය කාමාරක්. ඊපස්සේ දැන් අම්මා අත්තට ඉඳලා ඉන්නේ. ඉතල හොවරි ඉතින් මේ දැන් ටෙන්ට් එක ගලවුවා. ටෙන්ට් එක ගලවගෙන තාම ගලවුවේ නෑ එකක් ගලවුවා. ඊට පස්සේ ආයෙ මෙතන මේ ඇල්ලේ දැන් එතන ගාලේ කපන්න ඔක්කොම ටෙන්ට් එක. අපි බෑග් ටික ඔක්කොම අතන උඩින් තියාගත්ත අපි යන පාරේ. අවුව දිනානේ. බෑග් ඔක්කොම දෙතයි ඊයේ මේ කැලේ උඩින් ඔක්කොම තියලා බෑග් ඔක්කොම දෙතයි. මේ ගිහිල්ලා දස්වල වේලා අනිත් එක අපේ කකුල්ලේ මාර ලේසුවදක් තියෙන්නේ අර ලේ ගිහිල්ලා නිකන් කූඩල්ලෝ නිකන් මේ ඉවට එන්නේ දැන් අර ලේසුවදට. දැන් මේ දැන් කොහොමද කියලා උදේට කාලා ආයෙ කර්මා කරන්න ඕන. හම්බා. බය දෙකක් වගේ උදේ අර නිින්ද ගිය ටික විතරයි. ඊයේ මුළු පාන්දරම සීතලේ ගහනවා. ඒ අපේ නිින්ද යන්නේ නැහැ. ඒක අර නිදිමත තියෙනවා. නිින්ද යන්නේ නැහැ. සීතලනේ ඊටත් මදි කකුල් දෙකට වැඩි නවාගෙන ඒක අම්මෝ. ඒක මාර ෆීලින් එකක් නේ. ආයි. අරදී පාක්ෂ ආතල්ලේ තිකා එමෙති. ගෙවල් වලින් ගන්න බෑනේ ඒක. ඉදරින් දාගෙන. අත්ත ආතල්ල. දැන් කාලා දීලා ආයි අත් සෙට් එක වෙන්න. දැන් පැරඩයිස් ඇල්ලේ ඉඳලා
දැන් තමයි නගින්න ගත්තේ. කාලා බීලා මූණ කට හොදලා කොම කරලා දැන් තමයි නගින්නේ. දැන් තාම නගින්න ගත්තා විතරයි. ඉතින් ඉඳලා මාළුවට කෙලිම යනවා. අම්මා දැන් තාම බැලන්ස් ඇල්ල ගාව ඉඳලා අපි දැන් ආවා. අපි කොච්චරක් දුර ආවද බං? ඇල්ල ගාව ඉඳලා සාමාන්‍ය කිලෝමීටරයකට වඩා ටිකක් වැඩි. සාමාන්‍ය දුරක් ආවා. ඒ ටිකක් පොඩ්ඩක් අමාරුයි. ඊ වගේම තමයි කන්දරියක් තියෙනවා. ආයි බෑවුම ආයි කෝටු වගේ එහෙම කටු තියෙන හරියකුත් තියෙනවා. ඔව් මැද හරිය තරන්නම් අමාරුවක් නැහැ. ඒ වුණාට අමාරුයි. දැන් නම් මළුව පේනවා. ඒවත් දන්නේ නැහැ මොකද මීදුමෙන් වැහිලා තියෙන මළුව. මේ තියෙන අපි යන පාර. අම්මා කොඩියකුත් තියෙනවා. අපි අනේන ගමන් අපිත් පොඩි කොඩි 10යි ලොකු කොඩි 3කුයි අරගෙන ඒ 13ත් අපි එල්ලෙල් ආවේ. මොකද මේ සමහරත් තැන්වල මෙතන ටිකක් කිමු අපි. එතන පොඩි රෙස්ට් එකක් කරන් වතුර ටිකක් බීලා යනවා. මේ අපි මේ යන්නේ මේ කළු ගලක් දිගේ වතුර සාමාන්‍ය වැස්ස කාලේට 12 පාරක් වගේ. මේ පොඩි දිනවා. සමාන කන්ද දිනවා. තව ටික දුරයි තියෙනවා. නෙළු හරියද වගේ මං එන වීඩියෝ එක ඔන් කරන්න මේ චුට්ටක් පොඩ්ඩක් කැලෑ වගේ. ආයි නෙළු කැලේ හම්බුණා. ආයි වීඩියෝ එක කරගන්න පොඩ්ඩක් කැමරාව අරන් යන්න අමාරුයි. අපි දැන් මේ ආයි බයින ගම සිරිපාද මළුව දැන් පේනවා. ඒ අස්සෙම තව මේ නෙළු මල් තියෙනවා. නෙළු මල් ඇවිලා අර එන කාලයක් තියලා නෙළු මල් තියෙනවා. අවුරුදු ගානකට පස්සේ ආවෙන මල් නෙළු මල් තියෙනවා. මේ පොඩි ඇලපාරක් දිගේ තමයි දැන් මේ පාර තියෙන්නේ. ඉතින් නෙළු මල් තාම අපේ නෙළු කැලේ හම්බුන්නේ නැහැ. දැන් චුට්ට නෙළු මල් මේ ඒරියා එක සෙට් වෙන්න හදන්නේ. පුළුවන් නම් එන කට්ටිය මේ බෞද්ධ කොඩි 10ක් විතර අරන් එන්න. මොකද සමහරත් තැන්වල බෞද්ධ කොඩි නැහැ. පාර හොයාගන්න අමාරුයි හැම එන එක්කෙනාට. ඒකින්ද පාර වැරදි කියලා බය වෙලා ඒ හරියට බෞද්ධ කොඩි එල්ලන්න එතකොට ඊළඟට එන්න ඒක දැන් සාමාන්‍ය එනවා නම් තුම්මන් හන්දි වල සමහරක් එන තැන්වල පාරේම සමහරක් වෙලාවට මේ පාරද කියලා හිතා ගන්න බැරි තැන් තියෙනවා. මොකද එච්චරට කැලෑව. එක ළඟම ඕනෙත් නෑ. හැබැයි එනවයි කියලා මේ හැම එක්කෙනාම දැන් කොඩි එල්ල එන්නත් එපා. සාමාන්‍ය ඉතින් අවුලක් නෑ කොඩි එල්ලන එක. පුළුවන් තරම් කොඩි ගෙනල්ලා එල්ලන්න. මොකද මේ පාරවල් හොයාගන්න පට්ට අමාරුයි. ඒකින්ද කට පරිස්සම් කරලා පේ වෙලා එන්න ඕන ගමන. මකුළු දැල්ල එහෙම පොඩ්ඩක් තියෙනවා. ඉස්සරහම යන්නේඳ මකුළු දැල් මූණේ වැදෙනවා. ගිය ගාන සතා නාය මැද මුළු මූණේ මකුළු දැල්. නෙළු කැලේ දැන් චුට්ට හම්බ වෙනවා. නඩේ පිටිපස්සේ එනවා. වතුර පාරක් ඇහෙනවා. ලොකු සද්දයක්. සාමාන්‍ය ලොකු වතුර පාරක් වෙන්න ඕනේ. මේ මෙතනින් බයිමුනේ අපි. මේ බලාගෙන ලිස්සනවා. හැබැයි තාම කූඩැල්ලොන් ගෙන්නම් මේ ඉවරයක් නැහැ. කූඩැල්ලෝ අඩුවක් නැහැ. මේ පටන් ගත්තු පිම්මෙම තාම කූඩැල්ලෝ ඉන්නවා. කූඩැල්ලෝ ගෙන් බේරෙන්න නම් ඉතින් අනිවාර්යෙන් පැංගිරි සැනිටයිසර් වගේ අරන් එන්න පොඩ්ඩක්. සැනිටයිසර් වලට යනවනේ. එක තුනක් ගෙනවත් තමයි. ඕ සැනිටයිසර් අර ස්ප්‍රේ කරන පොඩි බෝතල් තියෙන සාමාන්‍ය 250 වගේ. 250 නේ. 500 ගානක් නේ. සෝරි. 500 ගානක් වගේ වෙන මේ සැනිටයිසර් බෝතල් තියෙන ස්ප්‍රේ කරන ඒවා. අන්න ඒවෙන් සාමාන්‍ය එක්කෙනාට එක ගානේ ගේන්න. මොකද මේ
ඒවට යනවා පැංගිරි වලට යනවා. ඒ ඇරෙන්න සබන් වතුර වලට පොඩ්ඩක් වගේ හැලෙන්නේ. ලුණු වලට නම් යන්නෙම නැහැ. මේ ලුණු වලට ඇත්තටම යන්නේ නැහැ. ලුණු දිය කරලා අපි මේ වතුරත් එක්ක මේව කරා. ලුණු වලට නම් ඇත්තටම යන්නේ නැහැ. මේ කාගෙන ඉන්නවා කුඩල්ල. වැටෙනවද? අවුලක් නැහැ. අනිත් දෙන්න එනවාද? හිමංශ. හරි. පොඩ බලලා එන්න. කණ්ඩිය වැටේ ඈ. පොඩ වංගෝ වගේ තියෙනවා. රේන්ජර් පොඩක් පාර. එන්න. මේ ඒ කටපියයි නෑම මේ මොල් ටිකක් අල්ලගෙන ලිස්සනවා. මෙන්න මෙහෙම තමයි යන්නේ. බෑග් නම් පුළුවන් තරම් බෑග් වල බර අඩු කරගන්න. නැත්තම් ගමනට මාර අවුල් ඈ. ඉන්නේ නැතුමයි නවතින්නේ නැතුමයි මළු ඉදින්න නැතුමයි විතරක්. ඔව්. පරිම ඇඳුම් දෙකයි ටී-ෂර්ට් දෙකයි දික්කලසිමක ෂෝට් එක දාන් ආවනම් හොඳටම ඇති. මොකද පට්ට අමාරුයි ඈ. මොකද මේ බෑග් වල බර තියනවා නම් කකුල් දෙකට තව වේට් එක වැඩිනේ. ඒකට අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් බඩු අඩු කරන් එන්න. ගොඩි තියනවා. නෙළු කන්ද හරියේදී තාම නෙළු කන්ද වනේ සෙට් උන්නේ නැහැ. සෙට් උනා මං ගන්න. දැන් නම් අපි ටික දුරක් ආවා. දැන් පොඩ්ඩක් ඉඳගෙන මොකද්ද? දැන් කන්ද මුදුනේ වගේ තමයි ඉන්නේ. හරියටම පාර ගෙන දන්නේ. ආයෙත් අපි පොඩ්ඩක් ළඟද දැන් ඉන්නේ. ටිකක් ළඟලා. මේ වන්න කට පිටා. නෝකන ඩිස්ට්‍රික් එක දික් කරලා පෙන්න. දැන් බලන්න මොනවාද මම මේ ගස් ඔක්කොම එකම ජාතිය ඒවා. නෙළුව කැලේ තාම හම්බුන්නේ නැහැ. නෙළුව කැලේදී ආය හම්බෙමු. කැමරා වැඩි තියාගෙන ඉන්න බෑ. මේ කැමරා තියාගෙන වීඩියෝ කරන්න අමාරුයි. මොකෝ මේ යන පාරවල අතු එක වැඩි කැමරා යූස් කරන්න තරම් එකක් නැහැ. ඒ හින්දා මේ පුළුවන් තැන්වලදී වීඩියෝ කරලා ගන්න. අම්මා අපි නෙළුව කැලේ දිගේ නෙළුව කැලේ සෙට් වුණාද? නෙළුව කැලේ පාර වෙනවද? මලුවක් පෙවන ඉස්සල්ල උඩදී කැම්මේ ගන්න මාර අමාරුයි අප්පා. මොකද කැම්මේ ගන්න අමාරුයි කියන්නේ මේ බස් වැඩි පාර උඩට කකුල් දෙකෙන් යන ටික විතරයි. යට මොනවද තියෙන්නේ කියලාක් අපි පේන්නේ. අම්මා
පින හැංගිච්ච ඒවා. අම්මා පාර පේනවා. හම්බෝ දුම් මාරු කරගන්නත් ඕනේ. මාරුවට යන්න ගන්න. දුම් මාරු කරගන්න කියන්නේ ගෝද ගන්න තිබ්බනා තවත් හොඳයි. දෙකේම ලේ. ඔයාලට බේරා. ඊයත් ඉව මං තාම අඩි ඉස්සරහින් මායි දැන් කට්ටියට යන්න කිව්වා. වීඩියෝ ගන්න බෑ. මලු තියෙන මගේ උඩ. ඉතින් වටේ. මලු දැක්කම මාර සනීපද ඉන්නේ. කොහරියාව. යා. ඒකේ පොඩක් අරගන්න. කට්ටිය පොඩ අඩුයි. පාරක් තියෙන සීතලයි. මේ පාර දෙන්නේ. දුදු අම්බෝ. ඉතින් ගෝමරියා අඩේ आंडिया वाला फैन हो आंडिया वाला फैन ये ना done है हम आधे फर्स्ट टाइम में कैले पार्किंग आवे अनित කියන්නේ මං ඇවිල්ලා තියෙන්නේ හරියටම පස් වතාවක්. තාත්තත් එක්ක ඇවිල්ලා තිනා මුලින්ම තාත්තාම එක්කන් ආවේ. මම කොහොම පොඩි කාලේ ඉඳන් සිරිපාදෙන් මාන ආසාවෙන් හිටියේ. ඊට පස්සේ මේ තාත්තාම එක්කන් අයියත් ගියා දෙපාරක් විතර. ඒකෙන් තවත් ආසාව වැඩි වුණා ඉතින්. අම්මා ආසාව වැඩි වුණේ. ඊට පස්සේ තාත්තා එක්කන් ගියාට පස්සේ තව වැඩි වුණා. ඒක නැග්ගේ පලාබද්දලින් නැගලා කුරුවිටින් බැස්සා. ආයි දෙවෙනි පාරත් තාත්තත් එක්ක තමයි. ඒ නැගලා කුරුවිටින්ම නැග්ගා. ආයි ඊට පස්සේ මළුවේ මාර දෙන හිටියේ දා. ඕක තාත්තට වැඩත් එක්ක නිවාඩු දාලා ගියේ. කොහමරි ආයි කුරුවිටින් බැලලා පාරාවා. ඊට පස්සේ තුන්වෙනි වතාව කුරුවිටින් බැලලා පලාබද්දලින් බැස්සා. තුරු දෙකම තාත්තා නෑ. මං යාළුවොත් එක්ක එහෙම ගිහින් පළවෙනි පාරේ තුන් පාර නැගලා ඊට පස්සේ මම යාළුවෝ පස්සේ එක්ක ඉවරලා කුරුවිටින් නැගලා යටම ඉඳලා ආයි ඊට පස්සේ දෙවෙනි වතාව ආයි සතියේ ඒ නැගලා ඊට පහවදා සතියේම ආයි නැග්ගා මේ ඉස්කෝලේ යාළුවෝ ටිකක් එක්ක. ඒකෙත් හැටනලින් නෑ. මොකද මම හැටනලින් ෆස්ට් ටයිම් තමයි අර යාළුවොත් එක්ක ඇවිල්ලා බැස්සේ. හැටනලින් මේ පලාබද්දල කුරුවිට විතරයි මං ඇවිල්ලා තිබ්බේ. ඇවිල්ලා නැගලා දෙකම තිබ්බේ. ඊට පස්සේ ගිහිල්ලා නැදී කුරුවිටින් ඇවිල්ලා නෙමෙයි. ඔය කුරුවිටින් ඇවිල්ලා හැටනලින් බැස්සා. ඊට පස්සේ ආයෙත් ඊළඟ සතියේ හැටනලින්ම ඇවිල්ලා හැටනලින් බැස්සා. දැන් 6 වෙනි එක දෙහෙත ගන්ද මුක්කවත්ත පාරේ. අම්මා ආර්සනි පොඩ්ඩේ ඉන්නේ යාළු ඔයිනේ වන්ට යාළු ඔක්කොම පෙන්න මා සතුටක් දැනෙන්නේ පඩිවැල් ටික දැන්නම මා සතුටක් නේ බං ආයේ අපි මේ ඔයගලන්ට තව එකක් කියන්න තියෙනවා මේ එන්න පාරේ
දැන් මේ හම්බෙන මේ මොන මේ ගස් ටිකද? නෙළු ගස් ටිකනේ. ඔව් මේ නෙළු ගස් ටිකක් හම්බෙනවානේ. ඒ නෙළු කැලෙත් එක්කම ඊට පස්සේ ටිකක් එද්දි අලු පාට බාස්කට් එකක් තියෙනවා කුණු දාන්න හරි පොලිතින් එක දාන්න හරි මොකක් හරි. ඒක මොකද තිබුණේ. එතනින් වයි එකක් තියෙනවා. කන්ද උඩටයි කන්ද කෙලින්. ඒ කියන්නේ වමටයි දකුණ එක තියෙන්නේ කෙලින්ම කන්ද උඩට. ඒ පාරේ යන්න එපා. අපි ඒ පාරේ නැගලා පාරක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක බැහැලා ඊට පස්සේ අපි බාස්කට් එකේ කෙලින් ආවා. කෙලින් ආවම තමයි මේ පාර සෙට් වුනේ. මාර සතුටුයි ඈ. අම්බෝ. අම්මා. යා. මේ ප්ලාස්ටික් පොලිතින් දාන එක තමයි ප්‍රශ්නේ. ලොකු බාස්කට් එකක් තියෙනවා. හරියන. වලු ලඟ වුණාම මම වීඩියෝ එක ගන්න. මම පොඩක් මහන්සි. වතුර ටික බීලා මොනවද කියලා නම් කාලා මලු ගාවේදී වීඩියෝ එක ගන්න. අම්මා. ඒකනේ පාර. අරපියා පාර. දෙහින කන්ද මුක්කුවත්ත පාර. ඊට පස්සේ මේ පාරේ ඔතන ඊගාම පොඩි බංගුවක් එක්කම කඩේ තියෙනවා. ඉතින් අපි ලොකු රෙස්ට් එකක් ගත්ත කෑවා. ඊට පස්සේ මේ ජැකට් දාගෙන කලිසම් දාගෙන දැන් මළුවට යනවා. මොකද මේ පොඩ සීතල ඇල්ලුවා. වීදුම වට වෙලා තින්නේ. පොට්ට වීදුමක් තියෙන්නේ. වීදුම කියන්නේ ආයි පේන්නේ වට පිට මළුව පෙනි තිබ්බේ. දැන් මළුව පේන්නේ නැහැ. ඊට පස්සේ ආලා කොම කරලා කියන්න දෙයක් තියෙනවා. නායනාය කියලා කට්ටිය මේ FB වල හතර වටේ පෝස්ට් දානවනේ. ඕගලන්ට පේනවා මේ පාරවල්. පල්ලෙන් නඩයක් එනවා දැන්. අපි දැන් කඩේ කෑවා. කඩේ කනකම් එකම එක මිනිස්සෙක් විතරයි උඩ මළුවට ගියේ. ඒ නායන පෝස්ට් අවුලක් නැහැ දැම්මට. හැබැයි මිනිස්සු බය කරන්න දාන්න එපා. මොකද හැම මනුස්සයටම නගින්න chance එක තියෙන්න බෑනේ. සමහරක් කාලවල තියෙනවානේ දැන්. දෙසැම්බර් මාසේ ජනවාරි පුළුවන් කියමුකෝ. ඊට පස්සේ ටිකේ එයාට වෙන මොකක් හරි වැඩ තියෙනවා. සමහරකට රටින් ඉඳන් එන එක්කෙනෙක් කියමුකෝ. රටින් ඉඳන් එන එක්කෙනෙක් හරි මේ මාසේ යට ෆ්‍රී. නගිනවල නගින්නවා. මේ ප්‍රශ්නත් එක්ක එයා බයලා නගින්නෙත් නැහැ. මං කියන්නේ අවදානමක් වීම නායකයා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ගොඩක් බයලා. කඩවල වලින් එහෙම ඇහුවම මේ කිව්වේ මිනිස්සු මාර විදිහට බයලා ඉන්නේ. එන කට්ටියත් බයෙන් එනවලු ඒ උනට එහෙම කිසිම ගාණක් නැහැ. ඒ වින්දා දැන් එන්න මේ මවුලක් නැහැ. නායන්න ඕනේ නැත්තේ ඕන නැති ටික වෙන්නේ නැතිනේ. ඕන නැති ටික ගියා. ඕන ටිකනේ තියෙන්නේ. ඕන නැත්තම් තව නායනවනේ. ඕක දැන් හිතන්න දෙයක් නැහැ. අනිත් එක ඒක ප්‍රශ්නයක් නැහැ. එන්න. කටවරද ගන්න කිව්ව. බැති සිටින් ඇවිල්ලා වැඳලා කරලා යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කඩේ කතාෙද්දි හතර විතර පොඩි දේවාවක් කරනවා මළුවේ. ඊට පස්සේ මේ දේවාව ඉවර වෙන්න ඔන්න මෙන්න දීලා පොදයක් පටන් ගත්තා. මේ පොදේ එන්න පොඩ වැඩි. මාසි කදිකට ඉඳලා ආයෙ නගින්න ගත්තා. පොඩ මාසියලු. දැන් උතන කුලං කපොල ගාවේදී වැස්ස වැඩි වුණා. කැමරා මම තුල දානවා. මළුද මොකක් හරි වුණා. මොකක් හරි කරලා මළුද ගන්නම් මම. දැන්ට ඇතුළට දානවා. පොඩක් මේ පොදේ ගහන වැඩි. අම්මා අර පොඩ වැස්සනේ. වැස්ස කියන්නේ අර මම පොදයක් කෙනේ ඉඳලා කැමරාව වහනවා කිව්වේ. ඊට පස්සේ පොඩ්ඩක් අයියේ වැස්ස චුරු ගාව. ඊට පස්සේ මේ අතර මේ කඩේ ගාව නැවතුණා. නැවතිලා
පැය භාගයක් පැය භාගයක් පැය භාගයක් විනාඩි 35ක් වගේ හිටිය ඇහැල කණු කඩේක ඊට පස්සේ මේ ඇති ඇහැල කණු රත්නපුර මේ පාරයි රත්න පාරේ හම්බෙන ඇහැල කණු නොෙක් කතා කියන කට්ටිය කියන්නේ ඉතික චාරිත්‍රය තියනවා එන කෝමත් අනිවාරෙන් විට කනෙක් කෙනන්න අනිවාරෙන් මේ උුණුටියක් ගාල යන ඔතන අපේ කවුරුත්තුන විට කන්න විට ගෙනනිච්චෙත්න හුණු ගන්න හිටිය දුන් මේ දුම් කොලයි හුණු මේ උඩලොන්ට මේ කර ගන්න බැරවුණ කෝමයි වතුර ස්ටිකේ බොඩ්ඩ කැමරාන බේරගත්ත ස්ටිකර ෝඩ වතුරන්න ඇනත් දන්න පන්සිල් පත පා ය ස්ටිකේ දික් කරල ගමනේ බස්සක තමයි අන්න මොහ ගෝච්චින නායගේ පුසන්ගල පාරන්න ඇද වෙලා එහතින මාගිරි දමේ වගේම අර පාර තිබ්බනේ බ ගල්ලේම මීට වැඩි කල්ති වැඩි කල්ති බොරටනගෙන අල්ලන්න යන්න ෆෝන් හාකුඩ දාන අල්ලන්න යන්න එකතකින් ෆෝන් කරන්න කවුණු වල්ලන්න බෑ සීතලයි මාර සිදත් තින්න ඔන්න හොම තමා ඇති දවස් අපි ඒ බාමට දා හසලීට වගේ නැක්ගේ හද දැම් පහයි වෙලා හරියටම අවස් එකා මාර දැක්ක තාම නදින මොඩියක් කියලා ඉන්න අපි මේ පාටාට පස්ස තාම ඒ නඩයක් ගියාද එක්කෙනෙක් ගියාර අපි කකුල්ල වෙන කවුරුත් ගිය නෑ එක්කම එක්කෙන ගී කොන්්ඩෙත් එතයි සීතලයි හම්මා උලංකාපොලනේ මගේ බෑගේ කිලෝ 15,000ක් තිබ්බා. ඒක මේ ඊට බර. ටෙන්ට් එකත් බරයි. ටෙන්ට් එක තෙමුණා තාප් බරයි. ඊයේ හවස් තෙමිලා බර මාර බරක් තිබ්බේ. කොම්බ නෑද? අවාරේ ඉන්න ඕනේ දවසක්. අවාරේ ඉන්නේ. Hulang kapul. තාත්තත් එක්ක ආව අන්තිම වතාවේ එදා තරන්න උලං කපොල්ලේ උලං සෙට් උන්නේ මට වෙන කිසිම දවසක තාම මාරුල ගත් තිබ්බේ උලක් කියන්නේ අන්න එදා නම් තේරුණා උලං කපොල්ලේ තරම මේ දැන් එක උලක් ගන්න යතුනාට උලන් තියෙන එකට තමයි ගන්න ඕනේ උලං කපොල්ලේ උලන් සර
dasarnya kali sama itu anda menggunakan kami පේනක් දන්නේ ලේ එනවා කකුල් දෙක දණිස්ස පල්ලෙන් ඉඳලා ඊට පස්සේ මම හොදගත්තම ඉතින් අර කාපු එක කියන්නේ තාමන්නේ එකම තැන 10ක් විතර එල්ලෙනවානේ ඒ තැන හැරෙනවානේ අන්න ඒ වගේ තැන් වලින් තමයි දැන් ඔය ලේ ඉන්නේ ඒව ඇවිල්ලා ගල් වෙලා තිබ්බේ ඊට පස්සේ මේ අතර පාල කඩේ ගා ටැප් එකේ හොදගත්තට පස්සේ සමහරක් තැන් මම හිමීට ඇතුළුවේ මේ අර මගේ යාළුවා ලනු කැලේ නතුරලා ලේනවා කුඩල කෑවටත් වෙන්නේ ඊට පස්සේ මේ අම්මා හති ඊට පස්සේ මම නිකන් නෝමස් නතුරලා දැම්මා කොහොමද ලේනවනේ මට මේ හතියක් එහෙම එන්නේ නැහැ වෙන්නට නැවිද්දි අද මහන්සි කියන්නේ මේ වෙන්දත් මේ හා සමානව බරක් ගෙනියනවා මිනිස්සුන්ට මේ අර පාරෙන් ආවේ ඒ පාර හાર્ඩ් වැඩි සාමාන්‍ය ගොඩක් හાર્ඩ් වැඩි සාමාන්‍ය නෙමෙයි හાર્ඩ් වැඩි අම්මා ඒකට කට්ටිය කියනනේ දුෂ්කරම් මාර්ගයක කියලා ඒක ඔප්පු වෙනවා අම්මා ඒක ඉතින් සුන්දරයි ඉස්සර ගානේ නැගු දන්වල තියෙනවා ඒ දඟල් තාම හයියේ ඉස්සර හොයන් තමා කට්ටිය නැගලා තාම වරයි තාම හයියයි තාම බර දාලා ඕන දෙයක් අල්ලන් ඉන්න පුළුවන් එච්චරට හයියයි අනිත් එක සෙට් කරලා තින්නේ ගලකට මේ ගලේ යාර වටේ තියෙන කස්සෙනුත් ඒ වට කරගෙන ඉන්නේ එවන්න යා video kan lagi video pun lagi Namami dhammang sugatena desitang katta kada Suti avira kayo digujjo sakalo dugang Gaccanti sabdi marenang angke Namami sangang muniraja savakang Kata kadahong tutupi Mana sekarang kaya halo guys emang video kan media konten mau apa kati dia hari teman-teman di radio kemenangan ruang dia turun video tahunan itulah itu yang mau dan dewa dia dengan balan nona mewek yang jarak tahu apa dengan termasuk balan nona mau mewek no kain nada mang kamera hari mandiri dia pertama tapi nak berhenti Ini jadi yang jarak tahu, yang turun di kali tua, video itu patut nabodi itu, yang nabu terkadang juga tidak di sini jadi yang penting ini,
ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිලං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා එන්න මොළුඩ හම්මා පරිසුත ධම්මස්සවන කාලෝ අයං බදන්තා හම්මා තතු මුදුපති පන්නෝ භගවතු සාවක සංඝෝ සාමිති අන්නෝ භගවතු සාවක සංඝෝ සාමිති ප්‍රතිපන්නෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඊත භගවතු සාවක සංඝෝ ආවුනියෝ පාවුනියෝ අංජලි කරණියෝ අනුගරෝච අප්‍රතික්‍රෝච උසුති සංකින්ද්‍රියෝ චනිපදෝච අප්‍රගම්බෝ නචගොත්තං සමාධි ඉල්ලත් ඇති නැත්නම් විශ්‍රාමශාලාවේ ඉන්නත් ඇති දේවිනෝ සම්බි සත්තා භවන්තු සුඛිතං මට අවුව වැටෙනවා මාර ලස්සනට තතාවතාවරාවානවතේ සාදීගාවායේ මච්චිමාරස රතනට අවුව වැටෙනවා අර ගලත් එක්ක මාර ලස්සනයි වලාකුළු හිටලා මාරම ලස්සනක් තියෙනවා ගන්න පල්ලයක් සබ්බේ සත්තා භවන්තු සුඛිතං නපරෝ පරන්නිකුබ්බේ ආණ්ඩියා වල දැන් ඉතින් මකර තෝරණ සුදු පාටද පේන්නේ මකර තෝරණ අපි ආවේ මෙන්න මෙහි මෙන්න මෙහෙන් මෙහෙන් ඇවිල්ලා හරියට මම පාර කියන්න දන්නේ නැහැ සමහරක් විට මෙහෙන් ඇවිල්ලා මෙන්න මේ කන්දවල් මේ කඳු තියෙන්නේ මේ දිග මැද්දේ තමයි අපි හිටියේ දැන් ඒ දිග දැනගෙන තමයි ආවේ ඊට හැපැත්තේ කන්දෙන් තමයි අපි ආවේ දෙහෙන්ද කන්ද මාළු වීඩියෝ කරන්න බෑනේ මං ආයි දැන් අපි මේ පාරවලින් බයින්න ගෙලෙම හැටන් පාරෙන් බස් එක යනවා ඒකින්ද ආයි මම හැටන් පාර දි ගන්න මේ මාළුවේදී ගන්න තහනන්නේ ඒකින්ද කැමරා ඔෆ් කරලා මම දාපෑකි හැටන් පාරෙන් බයිද්දි වීඩියෝ ගන්න එහෙනම් හරි තයි කහමාරක් විතර හිටියා දැන් 7 වෙලා කහමාරක් විතර මාළුවේ කියන්නේ ගියා අර අතන ශාලාව දිනවා ශාලාවෙන් අපි රෙස් කරලා මාළුවට ගියා විනාඩි 15ක් වගේ තියලා මාළුවේ පත්තු කරලා අපිට මානවර ඉඳන් දැන් අපේ කට්ටියට මේ තිබ්බා බෝල් කෙලියෝයි කකුරු එහෙම මේ පත්තු කරලා කාසිය ඇඳලා සිරිපත් වල ඇඳලා පොඩි බඩක් වෙනවනේ නායකී පුතේ දැන් නම් කවුරුද කොහොමද දන්නේ වෙනස් අර FB වල TikTok වල හැමතැනම පෝස්ට් යවුනේ මෙන්න මෙතන තමයි නායකනේ බලමු පල්ලෙහාදී තව වීඩියෝ එක ගන්න පුළුවන්
අපේ කැමරාවේ මේ නයිට් මෝඩ් ඔප්ෂන් එක තියෙනවා. මම ඒක දාලා තමයි දැන් මේක මේ වීඩියෝ එක කරේ. පෙවුනක් හොඳයි. පෙනේ. නාගිල්ලා කියන්නේ තෝරන්න නැති ටික තමයි නාගිල්ලා තියෙන්නේ. තෝරන්න නැති ටික නාගිල්ලා කියලා බාහිර කරන්නේ. පස් බකට් එකක් ගත්තොත් පොලිතින් බෑග් තියෙනවා නිකන් අපි සාමාන්‍ය මගේ දනිස ගාඩේ දුරු බකට් එකක් ගත්තා කියලා ඒකට කට පිළින්නේ පස් ගත්තොත් පොලිතින් බෑග් තියෙනවා 30කට සාර පොලිතින් බෑග් අය දන්නේ මේ මිනිස්සු මෙච්චර පොලිතින් ප්ලාස්ටික් තමන්ම තීරණ ද්‍රව්‍යම දාලා යන්නේ සාමාන්‍ය කෑම මොනවා හරි වැටෙන ප්‍රශ්නයක් නැහැ ලොකු ගොඩේ වැටුණත් ඒක ඇහිනේ බොරුවට මේ සික්කරලා ලේසියට පාලනය තමන් පරිස්සම් කරනවා පරිසරයේ අපවිත්‍ර කරලා දන්න කොහොමද කියලා කඩේ තියෙනවා ඇහැල කණු ගාව 65 පාරේ කඩේ එන ඉතින් මම තව ඩීකින් ගන්න බඩගිනිය හොඳට කන්නත් ඕනේ සීතලයි නෑ පස්සේ දාරින් ගන්න ටෙන්ට් එකත් ඇහැල කණු ගාවේදී මම දැන් මෙතන නතර කරා වීඩියෝ කරලා මේ දැන් ආයි මතක් වුණා මේ පහළ වීඩියෝ වෙන්න මේ දෙන උඩ ටික මේවා තමයි FB එකේ TikTok එකේ WhatsApp ස්ටේටස් වලයි මිනිස්සුන්ව බය කරන්නේ මේ හරි ඒක කියන්නේ මොකද එහෙමයි කියලා මිනිස්සු බොරු කියන බය වෙනවා එතන ආරක්ෂා දෙන්නේ කොම්ප්ලීට් කරන ගහලා තියෙන්නේ ඒකින්ද ගහලා අම්බියන්න දැන් හදනවා නායකී විතෙන් ඔක්කොම චෙක් කරලා කිසි අවුලක් නැතුව ඉස්සරහට යන්න බලන්න දෙන්නන්න අවුලක් තියෙන පොලිතින් තමයි පොඩිම දරාවල් ටිකක් තියෙන අතර ඉුවා තමයි අපරාධ පුදුම පොලිතින් ටිකක් තියෙනවා තොපි කොලේ ඉඳලා මිනිස්සු සිද්ධ මෙච්චර මිනිස්සු මේක වඳින්න ඇවිල්ලා වඳින්න එන දැන්ටම පුරුද්ද දාලා පරිසරේ රකින්න ඕනේ කියලා කටින් කියලා හරියන්නේ නැහැ. ඒක පැට්‍රිකල් වෙන්න ඕනේ. කිසි මනුස්ස ගතියක් නැහැ. කටින් එකයි වෙන තැන් වලින් එකයි කියලා වැඩකුත් නැහැ. මේ දෙපැත්ත පිටින් ඇති පස් පන්දු වේවේ කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. කොච්චර පොලිතින් තියෙනවද මේ සීතල සීතල මන්දන්නේ මම පේනවද කියලා කලුවරට අම්මා යාත මාර ලස්සනයි ලස්සනයි කියන්නේ තිත් ලයිට් තියෙන්නේ අම්මා උඩ තරුත් තියෙනවා මේ අහස තරුත් පේන ආසක් පැහැදිලි ඌරු බලාවල් දෙයක් තියෙනවා ආසක් පැහැදිලි ආයි මට හරිය මගේ සෙට් එක වීඩියෝ පොඩ්ඩක් දිගයි ගොඩක් කැලි තියෙනවානේ කැලෙන් කැල්ල මුල තමයි මම නම් දාගත්ත පස්සෙල්ලම් මාර ජරාවක් තියෙන්නේ පොඩිදි එන බයිට් සෙට් සාර් මම හරියෙන් හරි ඉතින් වයි ගන්න හැටන් පාරනේ අම්මා දැන් තාමේ බෑලේ වුණ දැන් තමයි 60 වල මකර තෝරනවා අපි හිමින් ෂෝ එකේ වැස්සම ඔය කට්ටිය පස් දෙනාට පොඩ කියනවාලු පොඩ අපේ යාළුවෙක් ඉන්නා ඔගේ ඌ පොඩ උස වැඩිනේ මේ ඒකින් දුක කකුල් ලොක් වෙන සීන් ඒවා තිබ්බේ ඒකින් ෂෝ එකේ ආව කට්ටිය 4 දෙනෙක් ඌවත් එක්කගෙන
මේ අර මදාරියේ පොඩ්ඩක් මුල හරිය තියෙනවා මේ සිද්ධාලේපයකින් අසමෝදයක් දෙනවා අසමෝදෙමුත් දීලා දැන් ආයේ මම මේ එළිය තියෙන මගේ ෆෝන් එක ටෝච් එකෙන් අල්ලලා ඉන්නේ කැමරාවට පේන්නේ නැහැ කලුවර දැන් මකර තෝරන පේන්නේ මම තාම ආවේ නැහැ මේ සුන්දරයි මාර සුන්දරයි කියන්න වචන නැහැ මාරම සුන්දරයි 아무튼 අත්දැකීම I think ඒක ඉතින් එන්න ඕනේ දැන් මකර තෝරන පෙරේ සමහරකට පේන්නේ නැති කලුවර ඉන්න මකර තෝරන ඊට පස්සේ මේ වටේ එන්න මකර තෝරන පරිසරයේ සුරකිමු අනිවාර්යයෙන් කිව්ව දේවල් මතක තියාගන්න අනිවාර්යෙන්ම මොකද මේ බඩු අඩු කරගන්න අනිත් එක කුණු කියන්නේ දාන්න පුළුවන් තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කුණු එතන මේව කරන්න හලහල යන්න එපා ඒක ඉතින් ආයි ඊළඟ වතාවට ඔයාට එන්න බැරි chance එකක් තමයි ඔයාම විසින් කරගන්නේ හින්දා තමන් දැනුවත් වෙලා තමන් එන්න හරියට අනිත් ඒවා හදන්න ඕනේ නැහැ. තමන් හරියට කුණු ටික මේව කරලා කට පරිස්සම් කරලා පේ වෙලා හරියට එන්න. හරියට આવොත් වරදින්නේ. ඒකින්ද ඊයේ හරියටම උදේ පටන් ගත්තු ගමන. අද වෙද්දි හරියටම මම වෙලා දුන්නා. 10යි 13යි. මටන් වලින් බෑලේ ඉවරෙද්දී ඊට කලින් බහින්න පුළුවන් අත්තියට පොඩ්ඩක් අමාරුයි ඒක නිසා මේ අමාරු දැන් යනවා හැටන් බස් සමහරකට තියෙන්න පුළුවන් එහෙම නැති වුණොත් මොකක් හරි ක්‍රමයක් තිබ්බොත් හැටන් කොහොමත් යනවා ස්ටෑන්ඩ් එකට මෙතන ඉන්න බෑ නැත්නම් හෙට උදේ වෙනකම් මොකක් හරි කරගන්නත් වෙනවා ඉතින් මෙතන ඉන්න පුළුවන් මොකක් තිබ්බොත් කොහොමත් යන්න ඕන අර මට හදිස්සි නැතුනම අනිත් අයට හදිස්සි මම කියන්න දෙටියේ මේ අන්තිමට කියන්නේ මේ ඔක්කොම මේ දැන් දවස් හරියටම කම්ප්ලීට් කරේ දවස් එකමාරෙන්නේ ඔක්කොම නෑ කමාරක් කියන්නේ කමාර හො දෙකනේ මේ දවස් දෙක මම ආවට අර තව සබ්ජෙක්ට් තියෙනවා එකමාර IT තියෙනවා ආයේ මොකක්ද කියන්නේ කවුන්ටිංగ్ සෙකන්ඩ් කවුන්ටිංగ్ සෙකන්ඩ් එකයි IT ටෙස්ට් එකයි සෙකන්ඩ් එක දෙකම තියෙනවා මම එලේ කරනවා මම ඉන්නේ බයිඩ් බයින්ඩ් නේවා මේ එලේ කරන ගත්තේ සිරි පාදයන්ව දරගන්නේ කියලා මම යන්නේ මගේ කැමැත්ත ඒකින්ද මං කැමති දේ මං කරන්නේ ඒකින්ද දවස් දෙකක් හිට තියලා මොකෝ කෙස් වුණානේ මේ නායන සීන් ඇස්සා ඒකෙන් කවි යන ජනවාරි වලට ඉතින් කතා නම් මොකුත් කියන්නේ නැහැ ඔව් මේ සිරිපාද ගමන කරන සුපිරිම ගමන හැමෝම යන්නේ කියලා මම කියන්නේ මොකද හැමෝම අනිවාර්යෙන් එන්න ඕන ගමන අපි ආපු පාරේ අනිවාර්යෙන් හැමෝම යන්න ඕන ගමන හැබැයි ඔක්කොම එකට යන්නේ කාටවත් කරදර හිරියර කරන්න යන්න එපා යන නඩේ කී දෙනාද යන්නේ කියන්නේ පුළුවන් නම් තනියෙන් යන්න එපා ඒ පාරේ ඇත්තටම තව දෙයක් තියෙනවා අපි පස් දිනාම ඒ කැලේ පැරඩයිස් එල්ලේ හම්බෙන්න කලින් අර ගල් තලාවක බත් කෑවා. බත් කෑවට පස්සේ ටිකක් යද්දි මේ ඇලි දෙකක් විතර පාස් වුණා. ඊට පස්සේ කන්ද නගිනවා. මේ හිතා ගන්න බෑ පාරවල් කපාගෙන යන්නේ. ඒ තියෙන පාරක් නිකන් එකපාර එක්කෙනෙක් ගියපු පාරක් වගේ. පොඩි නෑ. ඒ කියන්නේ අපි ආයේ බෞද්ධ කොඩි බල ගහේ එල්ලලා තියෙන විදියටනේ. බෞද්ධ කොඩි එකක්වත් නෑ. පස් දෙනාම හැරෙමු කියන කතාව කිව්වේ නෑ කොයි වෙලාවකවත්. ඉස්සරහටමයි යන්නේ. අනිත් එක අපේ පස් දෙනා කිසිම හැරෙමු එකක් තිබුණේ නෑ ඉස්සරහටමයි. ඒකින්ද අනිවාර්යෙන් යනවා භක්තියෙන් ගියේ.
ඒකින්ද අනිවාර්යෙන් හැබැයි බොරු කියන්න ඕනේ ඒ පොඩි නැතුව ඒ කැලේ පාර හදාගෙන ඒ ආපු ඒ කිලෝමීටර් 1.5 3 අතර ඒ ටික පැරඩයිස් වල හම්බෙනකම්ම අමුතුම බයකින් ආවේ. ඒ කියන්නේ ඒ බය එන්න නම් මේ කැලේක තනියෙන් යන්න ඕනේ ලොකු ගණකම් කැලෑවක ලොකු කන්දක් සීතලේ කූඩල්ලෝ කකා මේ බෑග් වල කිලෝ 15ක් විතර බර තියාගෙන යනකොට තමයි යාතල්ලේ තේරෙන්නේ. ඒ බය නම් ලේසි නෑ. එසේ මෙසේ බයක් නෙමෙයි ඈ. කියන්නේ කවුරුත් බය කිව්වේ නෑ. කිව්වේ නැතුණාට පැරඩයිස් වල ගාවදී ටෙන් ගාලා ඔක්කොම කරාට පස්සේ කට්ටිය බය මේ 4 දෙනාම ඇවිල්ලා කිව්වා මේ උණ්ඩ තිබ්බ බය මෙතනට එනකම් මාර බයෙන් බං ආවේ කියලා. මොකද කොඩියක් තිබුණේ නැහැ ඇත්තටම. පුළුවන් නම් හැම එක්කෙනා ඇවිල්ලා ඒ පාරේ යන හැමෝම පුළුවන් නම් Tamanට පුළුවන් හැම වෙලාවෙම එක කොඩියක් හරි අරන් ගිහිල්ලා කොඩි නැති තැන් තියෙනවනේ. ඒ කියන්නේ එල්ලලා තියෙනවනේ එතන එල්ලන්න යන්න එපා. කොඩි නැහැ කියලා. ඒ කියන්නේ ඔයාට හිතෙනවා නම් මෙතන කොඩියක් එල්ලන්න හොඳයි. ඉස්සරහා ඒ කියන්නේ ඔයා පාස් කරන් කොඩියක් දැකලා ආයි පාස් කරන් ආවනේ. ඇවිල්ලා කොඩියක් හම්බුනේ නැත්තම් ඒ පාරේ එල්ලන්න. මොකද මේ කොඩි කියන එක ඒ ගමන් කරන හැම ඒ පාරේ ගමන් කරන හැමෝන්ටම කොඩිය මාර ශක්තියක් ඈ. ඒ කොඩිය පට්ට වටිනවා. ඒකින්ද මේ හැමෝම අනිවාර්යෙන් යන්න ඕන පාරක්. ඒ වගේම සිරිපාදේ අනිවාර්යෙන් යන්න ඕන ගමනක්. ඒකින්ද හැමෝන්ටම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නම් ඉතින් මං 60 වලින් බැහැලා මං යනවා දැන් ගෙදර. එහෙනම් වෙනම වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. යන්න තියෙන ලොකේෂන් එතකොට යන්න තියෙන තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කියලා දාන්න කමෙන්ට් එකක් හරි මොකක් හරි දාන්න. මේ මට මේ YouTube channel එක හදන්න මම තා channel එකක් හදලා නැහැ. මේ මුන් තමයි මට YouTube channel එකක් හදලා නෑ මට වීඩියෝ විතරයි ඕනුනේ. ඊපස්සේ කට්ටියගේ vlog එකක් වගේ කතා කරලා ගහලා මේ හදමු කියලා. මම තා යාළුවෙක් ඉන්න ඌ තමයි කිව්වේ YouTube channel එකක් හදලා ඒක කරමු කියලා. එහෙනම් ඌත් එක්ක එකතු වෙලා තුරු වැඩ ටිකක් කරලා මේ කැමරාවෙන්ම තමයි ලොකේෂන් එකට ගිහිල්ලා වීඩියෝ ටිකක් දාන්න පුළුවන්. දාන්න බැරි කමක් නෑ. හැබැයි මම මේක සමහර බොහෝ දුරට 80%ම YouTube දායි. 20ක් තියෙන පොඩි ඒවා දැම්මොත් 80%ට අනිවාර්යෙන් දානවාමයි. ඒක වෙනසක් නෑ. ඔය මගේ කැමැත්තනේ. මම කරන්නේ මට ඕනේ. හින්දා කාටවත් කියන්න දෙයක් නෑ. මේ වෙන කියන්න දෙයක් නෑ. ඉතින් මම යනවා දැන් ගෙදර. මම එන හරිස්සමේ දෙකද ගන්න මුක්කවත් දිගේ සිරිපාමලුව වැඳලා ඊට පස්සේ 60 පාරේ නෑ බැහැලා ගෙදර යනවා. එහෙනම් YouTube දෙන්නම බලපු හැමෝටම thank you. මම ඉතින් කියන්නේ මම YouTube දාලා මට පුරුදු නෑ. ඒකින්ද දන්න විදියට මම කරා මට පුළුවන් විදියට වීඩියෝ එක කරගත්තා. ඒක අවුලන්නේ. මම මේවා සාමාන්‍ය ස්ක්‍රිප්ට් මූව් කරන්නේ කප් දාන්නේ. ඒ ගත්තු ෂොට් කැලි ඔක්කොම එකතු කරලා ලස්සනට හදලා එඩිට් මුකුත් කරන්න යන්නෙත් නෑ. කලර්ස් එඩිට් කරන්න යන්නෙත් නෑ. ඔක්කොම ටික නැචරල් විදියටම දාන්න. මම YouTube එකේ දේශගන්න මුක්කත් බලපු අතරම කිව්වොත් තව කතාවක් තමයි මුක්කුවත් අපි වීඩියෝ අනිත් YouTube channel වලින් බැලුවම අවශ්‍ය කරන තැන් වල වීඩියෝ තිබ්බේ නෑ. අපිටත් ඒක මට ආවේ අපි යන පාරේ මේ වගේ තැන් තිබුණේ නෑ. මොකද අපි සාමාන්‍ය පැය භාගෙ පැය ඒවනේ තිබ්බේ. ඇත්තටම මේ වගේ තැන් වල වීඩියෝ කරන්න කැමරාවක් අල්ලන් ඉන්න බෑ. මොකද තමන්ට තමන්වක්ක ෂුවර් නැහැ තැන් එන. මොකද වැටෙයිද නැද්ද කියන පස් බුරුල් ගල් බුරුල් ගස් සමරකට අල්ලන ගහ වැටෙනවා. ඒ ගානට මොකද කූඩල්ලෝ ඒ යති. පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් ගත්තා. මොකද පුළුවන් හැම වෙලාවෙම මේ ගන්ටක් සිරිපාද පේනවද දන්නේ. බලු දින හරියටම මට දැන් පේන්නන්න බෑ අද දික් පේනවද දන්නේ. මේ පුළුවන් හැම වෙලාවෙම කීපු ටික මම ඔය අතුලේ කීපු ඔක්කොම ටික ඔළුවේ තියාගන්න. කවුරු දකිද ඉන්නවද මම හදන්නේ ඔක්කොම දැන් බලන්න ඉවෙයි. අනිවාර්යෙන් මේ තරහා තියෙනවා අනිවාර්යෙන් බලන්න. මේ අනිවාර්යෙන් බලනවා. මේ හරි එනවා. එනකම් මම යනවා දැන් කතාව වැඩි. මහන්සි
මම කර දෙපැත්තේ ගිහලා දැන් ඉදිරිලා තියෙන්නේ මේ කර දෙපැත්තේ නිකන් ගැටි දෙයක් වගේ. කුල් දෙකම ඒ කියන්නේ කකුල් දෙක අවුලන්න මට තව ආයෙත් යටනල සිටි පාද නගින්න පුළුවන්. කකුල් දෙක හයි තියෙනවා. ඕර ගන්න කකුල් දෙක හයි තියෙන සිටි පාද නගින්න අනිවාර්යයි. ඕනම වෙලාවක. මේ තියෙනද යන්න තියෙන ගමන් මේ ගම සාර්ථක වෙලා අනිවාර්යෙන් සිටි පාද යන්න. ලොකේෂන් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න එන්න. බයි see you